ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ඉකුත් ජනවාරි 27 වෙනිදා ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණා. ඒ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව මෙහිදී ප්‍රථමයෙන් ආරම්භ කෙරුණේ කටාරංගල රාජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුයි. පන්සල්වල දෙමහල් තුන්මහල් සත්මහල් ප්‍රාසාද ගොඩනගන්න පුළුවන්. හැබැයි මේ සියල්ලට වඩා අපිට වටින්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා ආරක්ෂා වුණොත් තමයි, උන්වහන්සේලා රැකබලා ගත්තොත් තමයි බුද්ධ ශාසනයත් සංඝ සමාජයත් පවතින්නේ. උන්වහන්සේලාගෙන් තොරව බුද්ධ ශාසනයේ පැවැත්මක් පිළිබඳව අපිට හිතන්න බෑ. ඒ නිසා නව රජයක් හැටියට අපි කල්පනා කළා උන්වහන්සේලා වෙනුවෙන් මැදිහත් විය යුතු ශේත්‍ර හඳුනාගෙන ඒ වෙනුවෙන් මැදිහත් වීම කරන්න. ඒ අනුව අපි ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමත් අමාත්‍යාංශයේ මැදිහත් වීමත් සහිතව විශේෂ වැඩසටහනක් මේ අවුරුද්දේ පටන් ගන්නවා. බුදුපුත් මාපිය නිවහන කියන තේමාව යටතේ. ඒ විතරක්ම නෙවෙයි. මේ වගේ ස්ථාන 100,000 ගාණක් තිබෙනවා. සමහර වෙලාවට අපිට තාමත් හඳුනා ගන්න බැරි වෙච්ච. අපි අමාත්‍යාංශයක් හැටියට එවැනි පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් හඳුනාගෙන මේ අවුරුද්ද තුල සංරක්ෂණය කරන්න කටයුතු කරලා තිබෙනවා. මෙවැනි ආකාරයේ වැඩසටහන් ගණනාවක් අපි අමාත්‍යාංශයක් හැටියට සූදානම් කරලා ඉදිරියට ක්‍රියාත්මක කරගනිමින් යන වෙලාවක් මේක. අනතුරුව ගැටබේ රාජෝපවනාරාම විහාරස්ථානයේ වෙත ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල අනුනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ. පසුගිය නොවැම්බර් මාසයේ ඇති වුණ දිට්වා සුලිකුණාටුව සමග හානියට පත්වන විහාරස්ථාන නැවතත් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ වත්මන් රජය විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තිබෙනවා. ඉතින් මේක ජාතික කාර්යයක්. ඒ නිසාවෙන් පූජනීය මහා සංඝරත්නය හැටියට අපගේ ප්‍රශංසාව සහ ඒ අගය කිරීම මේ මොහොතේදී සිද්ධ කරන වගේ මේ කටයුත්ත බලාපොරොත්තු වන ආකාරයෙන් සාර්ථකව සිද්ධ කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, ශක්තිය ලැබේවා කියලත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආපදාවෙන් හානි සිදු වූ පැණිදෙනිය ශ්‍රී භාරති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. එමෙන්ම මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම අනුනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනය මත ආපදාවෙන් හානි සිදු වූ පිළිඹතලාව රණවන පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. ඒ ඓතිහාසික රණවන පුරාණ විහාරාධිපති පූජ්‍යපාද අම්පිටියේ ශ්‍රී සරණංකර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසකගේද සහභාගීත්වයෙන්. Thank you for watching Sri Lanka's first and only Buddhist news bulletin. Stay connected and stay informed with Susambesha News. Join us on the Susambesha News YouTube channel and Facebook page. Sri Lanka's first and only Buddhist news bulletin, Susambesha News.